සර් කියලා මම මෙතන මම ලොකු සීන් එකක් තියාගන්න බෑ. මමත් ඕගොල්ලන්ගේ මට්ටමේ තමයි. ඕගොල්ලන්ට මට නම කියලා කතා කරන්න පුළුවන් වෙයි. හයරාකි කියලා කියන්නේ මේ හයරාකි එකක් තියෙනවා කියලා සමාජයක. හයරාකි එකක් තියෙනවා කියලා කියන්නේ දූරාවලියක් තියෙනවා. තේරෙනවද? දැන් මොඩර්න් සොසයිටි වල තියෙන තත්ත්වය මොකක්ද? නූතන සමාජයේ තියෙන සොසයිටි වල තියෙන තත්ත්වය මොකක්ද? අපි ඔක්කොම එකයි. මම සර් කියලා පොර වෙන්න බෑ. සර් කියලා මම මෙතන සර් කියලා මම ලොකු සීන් එකක් තියාගන්න බෑ. මමත් ඕගොල්ලන්ගේ මට්ටමේ තමයි. ඕගොල්ලන්ට මට නම කියලා කතා කරන්න පුළුවන් වෙයි. තේරෙනවද? මේ මොඩර්න් ඔෆිස් එකකට ගියොත් එහෙම සාමාන්‍යයෙන් මම දන්නවා එහෙම ඔෆිස් තාම දැන් තියෙනවා සාමාන්‍යයෙන්. කොළඹ එහෙම සමහර ඔෆිස් වල ලොක්කට කතා කරන්නේ මිස්ටර් බන්දුල නම් මිස්ටර් බන්දුල හරි මොකක් හරි මිස්ටර් සමරසිංහ හරි මොකක් හරි අර අන්න එහෙම කතා කරනවා මිස සර් කියලා මේ දෙකට නැමිලා වැඳලා එහෙම සීන් එකක් නැහැ. එහෙම ඒවා ඉවරයි පුතා දැන්. මතක තියාගන්න. ඒවා හයරාකි නෑ. හයරාකි හදන්නත් එපා. හදලා තිනවනම් ගණන් ගන්නත් එපා. ගුරු ශිෂ්‍ය සම්බන්ධයේදී හැමතිස්සෙම ළමයි මේ ගුරුවරයාව ඉක්මවා යන්න ශිෂ්‍යයාට බෑ කියලා කල්තියා රෙඩිමේඩ් අදහසක් අපේ ඔළුවට දාලා දෙනවා. ගුරුවරයාට ගරු කරන්න ඕනේ, ගුරුවරයාට වඳින්න ඕනේ, ගුරුවරයාට එරෙහි වෙන්න බෑ. මේ ගුරුවරයා ඉක්මවා යන්න බෑ. එහෙම අපේ පැරණි සමාජයේ මේක බරපතලයි. ඒක ශාසනික සංස්ථාව ඇතුලේ ඊට වඩා බරපතලයි. මෙන්න මේ සාම්ප්‍රදායික ගුරු ශිෂ්‍ය සම්බන්ධය නිසා ඇතිවෙන ගැටලුව තමයි ළමයි විශ්වවිද්‍යාලවල එහෙම තදටම තියෙනවා. විශ්වවිද්‍යාලවල තේරෙනවා නම් ළමයි ඔකේ තියෙන භයානකකම තමයි ගුරුවරයාට වඩා ශිෂ්‍යයා දක්ෂයි කියලා පේන්න ගත්ත ගම කපලා දානවා ළමයි. කපලම දානවා ළමයි. ගුරුවරයාව අතික්‍රමණය කරන එක භයානකයි. ද්‍රෝහියෙක් වෙන්න පුළුවන්, ගුරුවරයාට විරුද්ධ වෙන්න පුළුවන්, ගුරුවරයා අතික්‍රමණය කරන්න පුළුවන්, ගුරුවරයාට වඩා දක්ෂයෙක් වෙන්න පුළුවන්, ගුරුවරයාට වඩා දක්ෂයෙක් වෙන්න හදන ශිෂ්‍යයාට හැමතිස්සම ගුරුවරයාගේ ඊර්ෂ්‍යාවට බඳුන නේද? එතකොට සාම්ප්‍රදායික දැනුමක් තියෙනවා. ඒ සාම්ප්‍රදායික දැනුම ප්‍රතිනිෂ්පාදනය කරමින් ශිෂ්‍යයන්ට දෙනවා. එතකොට ශිෂ්‍යයා මොකද කරන්න ඕනේ? ශිෂ්‍යෝ මේ දැනුම අරගෙන අපි දන්නවා විභාග පාස් වෙනවා අනම්මනම් කරලා උඩට යනවා. හැබැයි ළමයි දැනුම කියන එක සංවර්ධනය වෙන්නේ කොහොමද? ශිෂ්‍යෝ විසින් මේක සංවර්ධනය කරන්න ඕනේ. මම කියන අදහසේ ඉඳලා හරියන්නේ නැහැ. මම කියන අදහසයි ඔබේ දැනුමයි දෙක එකට එකතුලා මේක වැඩි වෙන්න ඕන. තේරෙනවද කියන එක? මේක ඉස්සරහට යන්න ඕන. මම ඕගොල්ලන්ට කියපේක ඕගොල්ලොත් එහෙම කියයි ඉන්නවා දැනුම හැමදාම එක වගේ. එහෙම වෙන්න බෑනේ. එයා දකින්න දේවල් වෙන විදිහට දකින්න මම පුරුදු වුණා. මම මේ කියන්නගේ මේ සාම්ප්‍රදායික ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව පිළිබඳව තියෙන බරපතල අදහසක් ගේන එකක් තමයි ළමයි මේ ගුත්තිල කාව්‍යය. මොකද ගුත්තිල කාව්‍ය රචනා කරන වැත්තෑවේ හාමුදුරුවෝගේ ගුරුවරයා තමයි තොටගොම්මේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. එතන පොඩි ප්‍රවාදයක් තියෙනවා. තොටගොම්මේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ටත් වඩා වැත්තෑවේ හාමුදුරුවෝ දක්ෂයෙක් වීම හින්දා මේ වැත්තෑවේ හාමුදුරුවෝ රාහුල හාමුදුරුවන්ගේ ඊර්ෂ්‍යාවට බඳුන් වුණාලු. ගුරුවරයාට ද්‍රෝහි වෙන්න එපා. ගුරුවරයාට ද්‍රෝහි වුණොත් එහෙම ශිෂ්‍යයාට අත් වෙන විශාල විනාශයක්. වැත්තෑවේ හාමුදුරන්ට ඕන උනේ මොකක්ද? රාහුල හාමුදුරන්ට කියන්න, තමන්ගේ ගුරුවරයාට කියන්න. මම එම ඔබ වහන්සේට ද්‍රෝහි වෙන්නේ නැහැ. මොකද මම දන්නවා ගුරුවරයාට ද්‍රෝහි වීමේ විපාකය. ගුත්තිල ජාතකය මතක් කරලා පෙන්වන්න දෙන්නේ ඒක. වැත්තෑවේ හාමුදුරුවෝ ගුත්තිල කාව්‍ය රචනා කරමින් ඉතා සියුම්ව, හරිම සියුම් විදියට මේ සාම්ප්‍රදායික ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව විවේචනයට ලක් කරලා තියෙනවා.